හායි ළමයි අද ඔයාලට අපි කියලා දෙන්නේ හකුරු නැතුව සීනි වලින් හදන වටලප්පමක්. අපි මුලින්ම සීනි මේස හැඳි 3ක් සාස්පන් එකට දාලා කැරමල් කරගෙන ඒක අපි හකුරු වල පාට එන්න අපි කැරමල් කරගන්න ඕන. ඊට පස්සේ ඒකට වතුර මිලිලීටර් 150ක් පමණ දාලා සීනිත් ග්‍රෑම් 250ක් එක් කරලා අපි ඒකෙන් ලස්සන පාටට පැණි හදාගමු. සීනි ටික හොඳින් දිය වෙන්නම දිය කරලා දියත් නැති ගණත් නැති පැණි එකක් අපි හදාගන්න ඕනේ. දැන් අපි ඒකට සාදික පොඩ්ඩකුයි කරාබු නැටි 2-3කුයි එනසල් 4-5කුයි කුඩු කරලා අර පැණි එකටම දාලා කලවම් කරන්න ඕන. ඊට පස්සේ අපි මේකට පොල් කිරි නැතුව හදන හින්දා අපි කිරි පිටි ග්‍රෑම් 20ක් පමණ මේස හැඳි 3ක් විතර දිය කරලා වතුර මිලිලීටර් 150ක් විතර දාලා ඒක දිය කරලා අර පැණි එකට අපි කලවම් කරගන්න ඕන. මේක අපි පොල් කිරිත් නැතුව හදන්නේ. දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරනවා. පැණි පිටි කිරි ටිකයි කලවම් වෙලා මේ වෙනකම්ම හොඳට කලවම් කරලා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට බිත්තර 4ක් ගන්න ඕන. මේ බිත්තර 4 අපි වෙන වෙනම කඩලා දා ගන්න ඕන. හදිසියවත් නරක් වෙච්ච බිත්තරයක් තිබුණා. ඒකින්ද අපි බිත්තර 4 වෙන වෙනම කඩලා දාගෙන ඒක හොඳින් ගෑරුප්පුවක් හරි වික්ස්කයක් හරි අරගෙන හොඳින් ගසා ගන්නවා. මේ ගසාගෙන හොඳට පෙන එන්න ටිකක් ගසා ගත්තම තමයි අර වටලප්පම් එකේ සිදුරු ස්වභාවය එන්නේ ලස්සනට. ඊට පස්සේ අපි අර පැණි මිශ්‍රණයයි බිත්තර මිශ්‍රණයයි එකතු කරලා ආයි ටිකක් හොඳින් ගසා ගන්නවා. හොඳින් දෙක එකට කලවම් වෙන්න කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේ වටලප්පන් හදන භාජනයේට බටර් ටිකක් ගාලා ඒකට අර මිශ්‍රණය පෙරලා දාගන්නවා. ඊට පස්සේ අපි ඒ වටලප්පම් එක හදන්න ඒ වහන පියන රෙදි සර්වියට් එකකින් ඔතලා තියාගන්න ඕන. වතුර බේරන එක වලක්ව ගන්න. ඊට පස්සේ අපි පරිස්සමෙන් අර මිශ්‍රණය ස්කීමර් එක උඩින් තියලා අර රෙද්දෙන් සර්වියට් එකෙන් ඔතපු පියනෙන් වහලා හොඳින් හුමාලෙන් විනාඩි 20ක් විතර තම්බ ගත්තම ඇති. මට නම් ගියේ විනාඩි 20යි. එහෙනම් දැන් විනාඩි 20න් පස්සේ අපේ වටලප්පම් එක ලෑස්ති. දැන් ඒක ෆ්‍රිජ් එකේ දාලා විනාඩි පැය භාගයක් විතර අපි එළියට අරන් අපේ ප්ලේට් එකට තියලා බලමු කොයි වගේද කියලා. ඔන්න හකුරුත් නැති පොල් කිරිත් නැති අපේ වටලප්පම් එක ලස්සනයිද බලන්න යාළුවෝ.